මේ ගමේ රඳවියන් යම් ආකාරයක කලාකාරී තත්ත්වයක් ඇති වුණා නම් ඒක පාලනය කරන්න ඕනේ මිනි මරලා නෙමෙයි. නමුත් අද මේ ඇමතිවරයා ප්‍රමුඛ බන්ධනාගාරයේ විදිහින් අද සිරකරුවන්ව ඝාතනය කරා. නඩමාවත් කළ තිබ්බු මේ පත්වලට උදේ පාන්දර ගිහිල්ලා කොළඹින් රඳවියන් බන්ධ කොළඹින් නිලධාරීන් අරන් ගිහිල්ලා රඳවියන්ට අමානුෂික විදියට පාර දෙනවා. ඒ පාර දීපු නිසා තමයි රඳවියන් ප්‍රතිපාරෙල්ල කරේ. දැන් පෙන්නනවා මේකට ඌරු මූණ කියලා එකක් ඉස්සරහට දානවා අනිත් පැත්තෙන් ආයි කුඩු ඉස්සරහට දානවා. මේ ආණ්ඩුවේ ඌරු මූණ වහගන්න අද එක එක ඌරු මූණ එළියට දානවා. ඕක තමයි අත්ත දැක්කේ. ඒ වගේම ඇමතිතුමා අද අපිට සැකයක් තියෙනවා ඇමතිතුමා මේ හැදිරෙන විදිය ඇවිල්ලා කුමන්ත්‍රණකාරී විදියට මේ සිරකරුවෝ ඝාතනය කරන සමුගම ඉන්නවද කියලා. මොකද දීගම බන්ධනාගාරයේ ඉඳන් වෙනත් බන්ධනාගාර වලට රැඳවියන්න අරගෙන ගියාම මේ කාලකන්ණි නිලධාරීන් පිරිසක් ඉතාම මානසික විදියට ඒ රැඳවියන්න පහර දීලා රැඳවියන් තුන්දෙනෙක් මේ වෙනකොට ඝාතනය කරලා තියෙනවා. නමුත් ඇමතිතුමා මේ සම්බන්ධව කිසිම ප්‍රකාශයක් නැහැ. ඇමතිතුමා කතා කරන්නම නිලධාරීන් ඝාතනය වෙච්ච එක ගැන විතරයි. අර රැඳවියන් ඝාතනය වෙච්ච එක අර නිලධාරීන් අමානුෂික විදියට රැඳවියන්ට පාර දීලා රැඳවියන්ව ඝාතනය කරපු එක ගැන මේ ඇමතිතුමා කතා කරන්නේ නැහැ. එතකොට අපි යන්නේ මේ මහේස්ත්‍රාත්තුමාගේ පාරේ ඉන්න මේ රැඳවියන්ට තමයි මේ වදින්දටපත් කරන්නේ. එතකොට මේ ඇමතිතුමාට වගකීමක් නැද්ද? ඇමතිතුමාට වගකීමක් තියෙන්නේ බන්ධනාගාර නිලධාරීන් ගැන විතරද? අපි ආන ඇමතිතුමාගේ. ඒ නිසා ඇමතිතුමාගේ ඔය ටිකිරි මාරි කතා එපා. මේකට විසඳුමක් දෙන්න.